අයි බොහෝ වේවා. ගොඩක් දෙනින් දන්නේ නැති දෙයක් මේක. වයසට ගිහිල්ලා දන්නේ නැති දෙයක්. මම ආවේ. මේ තියෙන සලාද කොළ. ඒක ඔයාලා දන්නවා සලාද කොළ. මේ තියෙන්නේ ඒක වටිනාකම දන්නවා. ගොඩක් කට්ටිය වටිනාකම දන්නේ නැහැ මේකේ. ඉතින් මේ සලාද කොළ ආහාරයට ගැනීමෙන් අද 6 pack එනවා කියලා මේ පොඩි මල්ලිකෙන් මම ඇහුවා. ඒකට උත්තරේ මම මෙහෙම දෙන්නම්. මම කැලරි අඩුයි. හරිද? ඒ කියන්නේ බර පාලනය කරන්න පුළුවන් මේ දෙදට්ටේ මේද පාලනය වෙනවා. කැලරි අඩුයි කියන්නේ ඔව් 6 pack එකේ මේ ප්‍රවණතාවය ටිකක් තියෙනවා. නැහැ කියන්නත් බෑ. ඔව් කියන්නත් බෑ ටිකක් තියෙනවා. ඒක ජලය වැඩි. ඒ කියන්නේ මේ ඇග වේලන ගතියට මේ මූණ වේලෙන අත්පය වේලෙන වට තෙතමනය තියාගන්න වැදගත් වෙනවා. ඊට පස්සේ මේ චූටි කාලේ අපේ අම්මලා කිව්වේ හරිද කොල කාපුවම ඇස් පේනවා කියලා. ආන් ඒක ඇස් පෙනීමටත් වැදගත් වෙනවා. දැන් මේකේ තියෙන තව ෆෝලේට් කියලා එකක්. ෆෝලේට් කියන්නේ මේ නව සෛල වර්ධනය කරන්න, තියෙන සෛල ගුණනය කරන්න ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ තියෙනවා විටමින් K. විටමින් K කියන්නේ මේ ගට්ස් අද මේ තියෙන ගට්ස් ශරීරය ශක්තිමත් කරන්න සහ ගොඩක් අය තියෙන දැන් අද කාලේ වෙත් තියෙන මේකක් තමයි මේ මම අතහරි මාකර කැපුණාම ලේ වැඩි යනවා. හරිද? ඒක පොඩි ලෙඩක්. හරිද? ඒක ලෙඩක්. සෑහෙන ලෙඩක්. ඇක්සිඩන්ට් එකක් වුණා කියන්නේ ඒ මනුස්සයාගේ ජීවිතය අවදාන. හරිද? ඒ කියන්නේ ඉදිරියේ කැට ගැසීමටත් කෙටි ගැසීමටත් මේක වැදගත් වෙනවා සලාද කොළ ආහාරයට ගැනීම. ඊට පස්සේ මේක මේ ප්‍රතිඔක්සිකාරකයක්. ශරීරයේ සෛල ආරක්ෂා කරන්න ඔය පිළිකාකාරක වලින් සෛල ආරක්ෂා කරන්න ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ මේකේ ගුණේ වැඩිම අමුයෙන් ආහාරයට ගනිද්දී පොඩි කාලේ අපේ අම්මලා මේ මට මතකයි පුංචි නැන්දා ඒ ගමේ ගිහ වෙලාවක මට සලාද කොළ දාලා ලුණු ටිකක් දාලා ගම් බිස්කුට් ටිකක් දාලා දුන්නා කන්න කියලා. මම හිතුවා ගෝවා කොළ කියලා. ගෝවා කොළ නෙමෙයි සලාද කොළ. කෑවා. හරිම රසයි. මේ ඇත්තටම මේ වැඩියෙන් ගුණේ තියෙන්නේ අමුයෙන් කද්දි. හරිද? මේ ගොඩක් කට්ටිය මේ ඔය ගර්ල්ස්ලා හැම හරිද? ජිම් ගිහිල්ලා ඇවිල්ලා සෑන්ඩ්විචස් කන්න හේතුව මේක තමයි. සලාද කොළ. ඕකේ? මේ සාමාන්‍යයෙන් ඔය අපේ එනවා කස්ටමර්ස්ලා මේ සෑන්ඩ්විච් කන්න ගෑන් ළමයි මම සලාද කොළ ටික වැඩිපුර දාලා දෙනවා. මොකද මම දන්නවා එද්දි හේතුව. පිගය හදාගන්න කියලා. හරි කොල්ලන්ටත් ඒක වැදගත්. ඕකේ? එහෙනම් මේ වැදගත් දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න ෆලෝ පාරක් එහෙම දාගෙන යන්න ජය වේවා